ටොමැටෝ සෝස් එක. මගේ පරම පවිත්‍ර ආදරය වෙන ගමෙන් තේරෙනවා මම මේක කැමති නෑ කියලා. අනේ සුදු. කියලා. හලෝ. ආයි ගමන. අන්න ඉතින් අද අපි ගෙනාවේ ඩේලි බ්ලොග් එකක් නෙමෙයි නේද? මොකක්ද කියන්න ඕන? අද ෆුඩ් චැලෙන්ජ්. ෆුඩ් චැලෙන්ජ් යන මම කනවා එයා පරදිනවා. නෑ. ගොඩාක් දෙනෙක් අපිට කමෙන්ට් කරලා හුඟ දවසක වෙලා ඉඳලා කියලා තිබුණා ෆුඩ් චැලෙන්ජ් එකක් ගන්න, රාමෙන් චැලෙන්ජ් එකක් ගන්න කියලා තිබ්බනේ. ඉතින් ඔන්න අද තමයි ඒකට දවස. මොකද කියනවා නම් මේ වීක් එකේ vlog එකක් කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ නිසා තමයි මේක කරන්නේ. දෙන්නටම ඕනට වැඩි සැරකන්න බෑ. ඉතින් මොන හරි කියන්නකෝ එයා දිනවනේ. ඉතින් කාලා බෑන්ඩ් වෙනවා මේ මම පරදි කියලා තමයි එයා කියන්නේ. ඔව් මට සැර අපි දෙන්නටම එක හා සමානව කන්න පුළුවන්. බලමු. මේක එක්ස්ට්‍රා ස්පයිසි කියලා තියෙනවා. කොහොමද දන්නේ? මීට කලින් මේක try කරලත් නැහැ. බලමු. අපි දෙන්න රාමෙන් ෆෑන්ස්ලා නෙවෙයි නේ. කෑම කන චැලෙන්ජ් එකක් වුණා නම් මේක ගේමක් නෑ මට කන්න තිබ්බාද හොඳට. දැන් අද කන්න නැති වෙන ප්‍රශ්නයක්. වෙනම හදමු එහෙනම් මේක. දැන් මේ පරදිනෙක් කරන මොකද කරන්නේ? මොකද්ද කරන්නේ? එහෙම අදහසක් නැහැ කිය. මොකද්ද කරන්නේ? කන්න බැරි කෑමක් කමු. මොකද්ද? තාමුණහයි. මේකත් කාලා තව එකක් කන්න වෙනවා. මොකද්ද? පෙරදිලා නේද? මොකද්ද පරදින කෙනා මේ කන්නේ? පරදින කෙනාට චොකලට් එකක් දෙමු. පරදින කෙනාට චොක්ලට් එකක් දීලා බෑනේ. අපි දිනන කෙනාට චොක්ලට් එකක් දෙමු. සැර වුණොතින් කන්න. ආ. නෑ දිනන කෙනාට අපි ඩෙසර්ට් එකක් දෙමු. ක්‍රීම් බ්‍රූලේ කියලා ඩෙසර්ට් එකක්. නෑ දෙන්නටම චොකලට් දෙකක් දෙන්න. පරදින කෙනා චොකලට් එක කන්න ඕන ටොමැටෝ සෝස් එක. අනිත් එක්කෙනා නිකන් චොකලට්. ටොමැටෝ සෝස් එක? එයා කියන එකක් තමයි නම් දෙන්නටම චොක්ලට්ස් දෙකක් හම්බ වෙනවා. දිනන කෙනා නිකන් කනවා. පරදින කෙනා කෙචප් ටොමැටෝ සෝස් එක කනවා. එහෙනම් ඒක ඔයාලට තමයි කන්න වෙන්නේ. මම කොහොමරි බේනවා. අපේ හබි බෝලට වැඩි සැර කන්න බෑ. සැර කාපු ගමන් එයා කියලා ලීලා ස්පයිසි සෝස්. මේක මම නොදායින්. මේක වෙජිටබල්. මම මේ වෙජිටබල් දාගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මේ සිකුරාදාත් මම ඔයාලා බලන්න ආවේ ෆුඩ් චැලෙන්ජ් එකකින්. හොඳයි නේද? ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. හබි පෝලේ නම් මේ වගේ ඉන්ස්ටන්ට් නූඩල්ස් කන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඒක රාමෙන් උනා කියලා කිසිම විශේෂත්වයකුත් නැහැ. ඉතින් හරිම අකමැත්තෙන් තමයි මේකට ආවේ. මම ෆුඩ් චැලෙන්ජ් එකක් කරමු එහෙමම කියලා. ඉතින් එයාව ඔන්න එක ගත්තා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලා බලාගෙන යන්න. මම රියල් වොයිස් ඒ විදිහටම තියන්නම්. අපි වැඩියෙන් ඇඩ් කරලා තියෙනවා මේ ලීක්ස්. කන්න තමයි යන්නේ. කන්න කලින් මොන හරි බොන්න ගන්න ඕන. බලමු. මම කන්න බෑ වගේ බලන්න. මම දැක්කම එපා වෙලා ඉන්නේ දැන්. විතර දාගන්නවා. කොහොම බොයිල් වෙලා අද්දන්නේ. අපේ හස්බන්ඩා විතර සුද්ධ කරනවා අද. මම ඇත්තටම කන්න බෑ හොදේ. වීඩියෝට ගන්න එපා ඔයගොල්ලෝ මාව. කොලා එකක් බොන්න. හරිද? ඒක දෙවිල්ල. ඉතින් අපි පටන්
නම කන්න නේ යමු හරියට යමු මන් දිනනවද ආ දිනනවද ආ කියන්නකෝ ඔයා දිනන්න කමන්නේ නෑ, නෑ. ඔයාව දිනවනවා මම. ඒ බෑ සුදු මගේ පරම පවිත්‍ර ආදරය වෙනුවෙන් මම මේක ඔයා දිනනවා. ඔයා දිනන්න. මේ නම් මං ඉන්නේ නෑ. ඔයා දිනන්නම ඕනේ. බෑ මම මාගේ ශක්තියක් හරි වෙන්න. මෙහෙමයි මම දෙන්න හෝ නැතා දෙන්න අනිවාර්යයෙන්ම ඔක්කොම ටික කන්න ඕනේ හරිනේ දින්න හෝ නැතා කන්න ඕනේ ඕකේ හදාගත්තා ඔයා හදපු කෑම එකක් අප්පිරියාවෙන් කන්න බෑ. මේක චුට්ටක් ගාල්ලා බබා චුට්ටක් මේක කඩාගෙන ඉමු අනේ කන්න එපා ඉන්නකෝ ඒ පරාද වෙන්න එහෙම කියලා හිතාගෙන බෑ පරාද වුණත් ඔක්කොම ටික කාලා ඉවර වෙන්න ඕනේ හරිද රෙඩි එහෙනම් පටන් ගමු ස්ටාර්ට් 1 ඔය ළමයිට තේරෙන්නේ මම මේක කැමති නෑ කියලා. 1 2 3 ඕකේ ඒ බබා තොලේ ගන්න බා. මේක මාර සරයිනේ මං කාලා ඉන්නේ කන්න බෑ. අයියෝ මේක තොලිය ගෑවුනොත් නම් ඉඳලා ඉවරයි. තොලේ ගාව ගන්න නැතුව කන්න ඕනේ මට. වංචාව කරන්න බෑ වස්තු ඈ. මට තේරෙනවා වංචාවක් කරන්න කියලා. පොඩි දෙයක් නෙමෙයි. ඇත්තද? මෙයා දිනන්න කියලා හිතාගෙන ආවේ. වැඩි වරදින්නේ නැහැ. බඩ දන්නේ. මේක ඔක්කොම කන්න කොහොමද නේද? මට බෑ. අපේ අම්මා ඉඳන් චැලෙන්ජ් එකට එයා කම ඔක්කොම. මේ පික්නික් එකක් ගිහලා නෙවෙයි. හොඳට එන්ජොයි කර කර කනවා. මේක තරගියක්ද පික්නික් එකක්ද මට කියන්නකෝ. මම તો පිටරේ කාලි ඉවරයි කියලා. මට මලට පේන්නේ. ඔයාලත් මේ වගේ challenge කරන්න පානි. ඔව් වනේ. බෑ වගේ. දානවා. boleh gak epa?
ලස්සනයි. මොකෝ වැඩියෙන්ම කාලා තිබ්බ එක්කලා දෙන්නලු මහා ලොකුට මිරිස් කන එක්කෙනාලු ඔය බලන්නකෝ. මට මිරිස් කීයක් කන්න පුළුවන්ද? එහෙමයි කතාව. අර වේගෙන් ගන්න ඉතල පටන් ගත්තට බෑ. නහයෙන් එනවා. ගන්න මේකම. Mama gak mau kalah. බෑලුනේ. ඉතින් නූඩල්ස් જાතියක් කන්නේ නෑ මම. හරිද? අර වෙනම හදන නූඩල්ස් ඒ විතරයි කන්නේ මොනවද? අර ලොකු පැකට් එකේ තියෙන එළවලු දාලා. මොකද ධර්මෙන් පරදුනද? නෑ. පිටුද? එම් පරදෙන්. පොඩි බ්‍රේක් එකක් ගන්න ඔබේ. ඔයාට කොහොමද තෝක් ගන්න බෑ? මට පුළුවන්. සෝරි. හොඳටම දාන්න නේ. ඒක දැක්කම කන්න ඉදෙන්නේ නැහැ අත්තම මේ. මේ සැර පාට. මට ටික. මාරු කරගමු. අම්බෝ. නහය. දැනෙල් ටිකක් ඇරලා අපි දෙන්න මේ වීඩියෝ කරන්න අද මේ එළිය වහිනවා. කුරම් මොකක්ද උනා? එළිය වහිනවා මේ අන්ධකාරය. ඊවික. අනේ සුදු. අයියෝ. අනේ බෑ වස්තු අනේක කපටියා මම විශ්වාස කරා මම විශ්වාස කරා මං කාල වැඩක් තියෙනවද දැන් ඉතින් මේ කඳුළු ඔය පටන් ගත්ත වෙලේ ඉඳලා මම කිව්වා කන්න බෑ කියලා Kela kau. Bad. Kapadiwa. Mana tu makan beri ka? Itra kata lagi. Kau mana kano gini tak kata? Kano dia. Itu kau kan perlu ni. Jadi dia mama noodles කන්න නේ මම මේ මැද අන්ධකාර වැස්සක් ගෙනක එහෙමමයි අනේ නැට්ටක් වත් නැති වෙන කාලා දින්නේ ඊ කොහොමද එහෙම කෑවේ මම දැන් බලනකොට වීඩියෝ එකෙන් තමයි මෙයා මාව කතාවට අහු කරලා ඈ උනා කලින් රාමන් චැලෙන්ජ් මට දෙන්න රාමන් චැලෙන්ජ් දැන් ලොකුටක් ඕ බෑගිගේ හිටියේ මේ දැන් එයා හොඳට කාලානේ
කරනෑ පොට්ටක්වා අන්න කමන්න ඇති වටින්නනේ විත්තරය කන්න විත්තර එකා ගන්න කොකොලක හොඳයි වැඩ ඔගොල්ලු ත්‍රාමින් කනවන පොඩයින් කොකොල හරි කොකොල තම හරි කනවර මේක කාගෙන කාගෙන කියලා සැරට මේක බොද්ධි හරිම දිවට කූල් හැබැයි ඒක බීර අයි කරපු ගම සැර දෙවිල මට වැඩි මම හිතනවා ධර්මතරාම හිතන්නේ කොකා කොලේක බීලත් නෑනි ඔය ගොල්ලම බලන්නක වීඩියෝ එකේ මෙයා කන්න බෑ බොන්න බෑ කිය හිමින් එකක් ආහිටිය එක පාර ගිල්ලා මේ පාරවල් වගේ පුදුම කෑමක් කෑවේ කමන්නේ මම දිනුන් නිසා එයාගේ මේ මොකද්ද පනිෂ්මන්ට් එක අයින් කරන්නේ අනේ පින් සිද්ධ වෙනවා යාළු ළමයිකින් පවුනේ ඔබට වංචාව කරලා දින්න සහෝදරයා හරිද වද්දා ඔයා කිව්ව කොන්න බෑ කිය හිටියේ මේ උගුරු දන්නේ ඉඳලා බඩ වෙනකම් දානවා එහෙනම් අද වීඩියෝ එක මෙතන ඉවරයි ආයෙත් රාමෙන් චැලෙන්ජ් අපි කරන එකක් නෑ ෆුඩ් චැලෙන්ජ් කරන්නේ නෑ Food challenge නෙමෙයි. කරන්න බෑ යාර මට පුළුවන් අම්මයි නංගිත් එක්ක කරලා දිනින්නේ මම ගොඩාක් කෑවම මාත් එක්ක කන්නේ කොහොමද ඔයා නෑ පුළුවන් මේ බටු ඇටයක් මට බටු ඇටයක් හලෝ එම් ගන්නේ මම අතරම මුලින්ම හිතුවේ මෙයා අතරම දිනනවා කියලා මම හිතුවේ මට එකපාර නිකන් හිතුණා මේක එක දිගට කෑවොත් කන්න පුළුවන්ද කියලා බැලුවේ අතරම පුළුවන් ඔයාලත් බලන්න කන්න අකමැති කෑම ගොඩක් ගන්න අරගෙන එකපාර බොග්ගා කන්න දාන්න චුට්ට කනකොට ඒක එපා වෙනවා මම ඒක තමයි තේරුම් ගත්ත දේ ඒරයිද අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අපි දෙන්නගේ මේ කන විදිය බලන් හිටියට මේ ඒරයිද ඊළඟ සතියේ සිකුරාදා කියන්නකොද ඔයා මගේ නාය මොනවද ඊළඟ සතියේ සිකුරාදා මේකක් නෙවෙයි වෙන මොකක් හරි හරිද ඔයාලට ෆුඩ් චැලෙන්ජ් ඕන නම් කමෙන්ට් එකක් දාන්න හරි කන්න විශේෂ කැමක් තියෙනවා කියන්න පනිෂ්මන්ට් එකට අපි වෙන මොකක් හරි වෙන දවසක දෙමු ඔයාලා කියන්න පනිෂ්මන්ට් එකක් හොඳ පනිෂ්මන්ට් ඒක අපි කරමු හරිද තව අපි ලෑස්ති ඉස්සරහට ඔයගොල්ලෝ දාන්න මොනවා හරි යෝජනා දෙන්න අපි කරන්න හරිද එහෙනම් අපි යන්න ඊළඟ සතියේ ලස්සන වීඩියෝ එකක් අරගෙන අදට යනවා හැමෝටම යහපතක් වේවා මමෙන් අවචා බයි ඉන්දියන්නේ මොකද මොකදීනේ මාව ලෝකෙට බේන්න මාව බලන්න නැතුයි මාව බලන්න පුළුවන් අගොඩ මේ ඔයන් කිව්ව මට අපිරියයි බෑ දැන් දුවන්න ඕන මං යනවා